Welcome to GeoState. අදත් මම කතා කරන්නේ ඉරානය ගැන. ඇමරිකාව නැවත වරක් ඉරානයට පහර දීලා තිබෙනවා. මැද පෙරදිග යලි ගිනි ඇවිලෙන තත්ත්වයක් ඇති වුණා. දැන් මේ සාම කතා මැද්දේ එහෙම නැත්නම් මේ සටන් විරාමයේ මැද්දේ දැන් මේ ශුද්‍ර යුද්ධයක් දැන් මේ කලාපයේ පවතිනවා ඇමරිකාව ඉරානය අතරේ. දැන් මේ හතරවෙනි අවස්ථාව තමයි දැන් මේ සටන් විරාමය මැද්දේ ඇමරිකාව විසින් ඉරාන ත්‍රස්ස රෙජීමේ ඉලක්ක වෙත පහර දුන්නේ. ඉරාන ත්‍රස්ස රෙජීමය කුවේටයට එවැගේම බහරේනයට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඉතින් මීට ප්‍රතිචාරයක් විදියටත් ආරක්ෂක ක්‍රමවේදයක් විදියටත් තමයි ඇමරිකාව මේ කෙෂෙම් දූපතට පහර දුන්න කියලා සෙන්කොම් එක කියන්නේ. කුවේට් එවැගේම බහරේන් වලට ඉරාන ත්‍රස්ස රෙජීමය එල්ල කරපු මේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාර ඇමරිකානු පේට්‍රියට් මිසයිල් පද්ධතිය එහෙම නැත්නම් මේ එයා ඩිෆෙන්ස් සිස්ටම් එක විසින් මේක ගුවනේදීම මේ බැලිස්ටික් මිසයිල් විනාශ කරනු ලැබුවා. ඉතින් අපි ළඟ දර්ශන තිබෙනවා මේකේ. කුවේට් වෙත එල්ල කරපු මේ ඉරාන බැලිස්ටික් මිසයිල් දෙකක් පේට්‍රියට් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කරන ආකාරය මේ ඔයගොල්ලෝ දකින්නේ. ඒ වගේම බහරේනය දෙසටත් එල්ල කෙරුණා බැලිස්ටික් මිසයිල් තුනක් බහරේන් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් මේවා විනාශ කරනු ලැබුවා. ඒ වගේම ඉරාන ත්‍රස්ස රෙජීමය මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ යාත්‍රා කරපු සිවිල් නාවික යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කළා. දැන් මේවා එල්ල කරනු ලැබුවේ දැන් මේ ඔයගොල්ලෝ දකින මේ කෙෂම් දූපතේ ඉඳලා මේ කෙෂම් දූපත තමයි ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ තිබෙන විශාලතම දූපත. මේක විශාලත්වය වෙනවා වර්ග කිලෝමීටර් 1445ක්. ඉතාම විශාලයි මේක. ඉතින් මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ මේ ට්‍රාන්සිට් එක එහෙම නැත්නම් මේ බොටල් නෙක් එකේ තමයි මේක තියෙන්නේ. දැන් මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ තියෙන විශාලම දූපත තමයි මේක. ඉතාම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. දැන් මේකේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් නෙට්වර්ක්ස් තිබෙනවා. මේවා තමයි මේ ඩ්‍රෝන සංගවල තිබෙන්නේ. පහර දෙන්න අවශ්‍ය වෙලාවට මේ උඩට අරගෙන පහර දෙන ආකාරයක් තමයි තිබෙන්නේ. ඔවුන්ගේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් නෙට්වර්ක් එක එක්ක මේගොල්ලෝ මේ ඉන්නේ මේ IRGC එකේ ඉන්නේ මේ බින්කුණ්ඩ වගේ මේක යට ඉන්නේ වැලි යට වෙලාවට ඇවිල්ලා ගහනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තමයි මේගොල්ලෝ මේ දූපතේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් දැන් අපිට තවත් දර්ශන තිබෙනවා මේ කෙෂම් දූපතේ ඇටැක් එකට එක්වෙච්ච ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධව අපිට දර්ශන තිබෙනවා. අපි බලමු දැන් මේ දර්ශන. මේ තමයි F-16 Viper ඔගොල්ලෝ දකින්නේ මේ ප්‍රහාරකින් තිදෙනෙක්. ඉතින් මේ ගුවනේදී ඉන්ධන ලබා ගන්න අවස්ථාවක්. ඉතින් මොවුන්ගේ මේ ප්‍රහාරක බඳ ඔගොල්ලන්ට දැක්කම ඔගොල්ලන්ට පැහැදිලිව පේනවා තිබෙන අවි පද්ධතියෙන් මොනවද තියෙන්නේ කියලා. එයාට වෙයා ඒ වගේම එයාට ග්‍රවුන්ඩ් සඳහා මේ ලේසර් JDAMs GBU-54 බොම්බ්ස් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඒ වගේම HARM anti radiation missiles තිබෙනවා. ඒ වගේම rocket pods උත් මේදී දැක ගන්න පුළුවන් මේ F-16 Viper වල. ඉතින් මේ rocket pods භාවිතා වෙන්නේ මේ ඉරාන් ත්‍රස් රෙජීමේ ඩ්‍රෝන ඒ වගේම ඔය මදුරු බෝට්ටු විනාශ කරන්න. ඉරාන ත්‍රස් රෙජීමය මේ කෙෂම් දූපතේ ඉඳලා මේ සිවිල් නාවික යාත්‍රා ඉලක්ක කරගෙන මේ ප්‍රහාරක මේ ඩ්‍රෝන 3ක් එවනු ලැබුවා. ඉතින් ඇමරිකාව විසින් මේ ප්‍රහාරක යානා යොදවලා මේ එම ඩ්‍රෝන බිම දාලා තිබෙනවා. ඉතින් මේ ඩ්‍රෝන එවලා තිබෙන්නේ ඔය කෙෂම් දූපතේ ඉඳලා. ඒ වගේම මේ ඔයගොල්ලෝ දකින්නේ F-35 ප්‍රහාරකයින් ඔවුනුත් මේ ප්‍රහාරය සඳහා එක්ව සිටියා. ඒ වගේම තවත් විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ ඇමරිකානු නේවල් බ්ලොකේඩ් එක මගහරිමින් කාග් දූපත දක්වා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නෞකාවකට ඇමරිකාව පහර දීලා ඒක නිෂ්ක්‍රිය කරනු ලැබුවා. ඉතින් මේක මේ බොට්ස්වානා දජය යටතේ යාත්‍රා කරමින් තිබූ ලෙක්සේ කියන නෞකාව තමයි. ඉතින් මේකට පැය 24ක් පුරා අවවාද නිකුත් කරා. ඉතින් ඇය මේක ඇහුවේ නැහැ. ඉතින් මේක ට්‍රොස් කරන්න ගියා මේ වෝනින්ග්ස් අහන්නේ නැතුව. ඒ අවස්ථාවේදී තමයි මේ නෞකාවට පහර දීලා නිෂ්ක්‍රිය කළේ. අපි ළඟ දර්ශන තිබෙනවා ඒකෙත්. මේ ඔයගොල්ලෝ දකින්නේ මේ අවස්ථාව ප්‍රහාරයට යොදා ගැනුනේ AGM-114 Hellfire මිසයිල් එක. ඔයගොල්ලෝ Hellfire මිසයිල් එක දන්නවා හොඳට. ඉතින් මේකේ එන්ජින් රූම් එකට තමයි මේ ප්‍රහාරය එල්ල කෙරුණේ. ඉතින් මේ අවස්ථාවේදී මේ නෞකාව නතර කෙරුණා. ඉතින් මේ තමයි මේ 6 වෙනි අවස්ථාව. 6 වෙනි නෞකාව මේ ආකාරයෙන් ඇමරිකානු නේවල් බ්ලොකේඩ් එක විනිවිද යන්න උත්සාහ කරපු එහෙම නැත්නම් අන නොතකා ගමන් කරපු යාත්‍රා කරන්න
නෞකා මේ ආකාරයෙන් ප්‍රහාරයට ලක් කළා නිෂ්ක්‍රිය කළේ මේ 6 වෙනි නෞකාව. ඒ වගේම සෙන්කොම් එක කියනවා මේ දැනට ඉරාන වරායන් වලට ඇතුල් වෙන්න හෝ වරායන් වලින් පිට වෙන්න රයිට් උත්සාහ කරපු නෞකාවන් යාත්‍රාවන් 122ක් ආපහු හරවලා යවලා තිබෙනවා. එහෙම නැත්නම් රීඩිරෙක්ට් කරලා තියෙනවා කියලා තමයි සෙන්කොම් එක කියන්නේ. 122ක්. ඒක විශාල සංඛ්‍යාවක් නේද? හරි. අපිට තවත් දර්ශන තිබෙනවා මේ USS Abraham Lincolnගේ CVN 72. ඉතින් මේ naval blockade එකේ ඇය නැංගුරම වගේ කටයුතු කරන්නේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා Abraham Lincoln. ඉතින් ඇය සහ ඇයගේ carrier strike group එක. ඉතින් මේගොල්ලෝ දකින්නේ තවත් දර්ශන තමයි F-18 Super Hornet ඒ වගේම F-35C ප්‍රහාරකින් මේ ඇයගේ ධාවන පතෙන් නික්මෙන ආකාරය. ඉතින් ඒත් එක්කම අපිට තවත් දර්ශන පෙළක් තිබෙනවා මේ ඕගොල්ලෝන්ට පෙන්වන්න. මේගොල්ලෝ දකින්නේ මේ මෙහෙයුම් කලාපයේ රැඳී සිටමින් තවත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන මේ naval blockade එකේ සක්‍රිය මැදිහත් වීමක් කරන USS Tripoli නෞකාව මරීන් බට කණ්ඩායම් වලින් සමන්විතයි ඇය. ඉතින් ත්‍රිපොලි ඉතින් විශේෂ මෙහෙයුම් වලට මේ යොදා ගැනෙනවා මේ naval blockade එක සම්බන්ධයෙන්. ඉතින් අපි පහුගිය වැඩසටහන් වල මේක කතා කරා මේ ඡායාරූප දර්ශන ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් මේ අලුත් ඡායාරූප පෙළක් තිබෙනවා. මේ තමයි ට්‍රිපොලිගේ ඉඳලා මේ සී ස්ටෑලියන් විශාල මේ හෙලියානාව. ඉතින් මරීන්ස්ලා සමග මේ මෙහෙයුම් වලට එක්ව සිටින අවස්ථාවන් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඒ වගේම මේ සෙන්කොම් එකත් ඡායාරූප පෙළක් නිකුත් කළා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒක මේ ඇමරිකානු විශේෂයෙන්ම යුද හමුදාවේ H-64 Apache attack helicopters විශාල කාර්යභාරයක් ඉටු කරන ඔය මදුරු බෝට්ටුව විනාශ කරන්න. ඒ වගේම තවත් මරීන්ස්ලාගේ වයිපර් ඒ වගේම වයිපර් යානා ඒ වගේම කෝබ්‍රා යානස් හෙලියානත් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා ඔස්ප්‍රි. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ සෙන්කොම් එක නිකුත් කරපු ඒ ඡායාරූප පෙළ. ඒ වගේම අපිට USS Boxer සම්බන්ධයෙන් අලුත් තොරතුරක් තිබෙනවා. එහෙම නැත්නම් යමක් තිබෙනවා ඔයගොල්ලන්ට කියන්න. දැන් ඇය ඉන්නේ සිංගප්පූර්වල. ඉතින් සිංගප්පූර්වල ඩොක් කරලා ඉන්නේ. ඉතින් පීට් හෙක්සිත් මේ ශැංග්‍රීලා මේ ඩිෆෙන්ස් ඩයලොග් එකට සිංගප්පූර්වලට ආවා. ඉතින් ඇය ඉන්දියන් ඕෂන් එකේ ඉඳලා රොන්ඩෙව් කරා නැවතත් මේ සිංගප්පූර්වලට. ඉතින් දැන් ඇය සිංගප්පූර්වල ඉන්නේ. ඉතින් පීට් හෙක්සිත් මේ 11th Expeditionary Marine Unit එකේ හමු වෙලා උන් සමග ව්‍යායාම කරන ඡායාරූපත් ඔයගොල්ලන්ට දැන් දැක් ගන්න පුළුවන්. ඉතින් මේ විශේෂ අවස්ථාවක්. ඉතින් මේ USS Boxer ගේ ඡායාරූප තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ සහ පීට් හෙක්සිත්ගේ. ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් අපිට මේ මෙතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඉරාන ත්‍රස්ස රෙජිම් එකට ඉතින් ජීවිතේ අර එක්වරක් පමණක් හිමි වෙන අවස්ථාවක් තමයි මේ ලබලා දීලා තියෙන්නේ. ඉතින් අවසන් එකඟතාවයකට එන්න. නමුත් මේ ත්‍රස්ස රෙජිමය නම් විශ්වාස කරන්න හැකියාවක් නැහැ. මොකද අවුරුදු 47ක් ඔවුන් කරේ මේ වැඩේ. ඉතින් අපි බලමු මොකක්ද මේ තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් ප්‍රශ්නත් අහලා තිබුණා මොකද්ද මේ සෙන්ෂන් රිලීස් කරනවාද යාලට මේ මුදල් දෙනවද නැහැ. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක පීරියඩ්. සෙන්ෂන් රිලීස් කරන්නේ නැහැ. මේ ත්‍රස්ස රෙජිම් මේ කමිට්මන්ට් එක ඒක එහෙම නැත්නම් මේ ඔවුන්ගේ පැත්තෙන් සිදුවෙන්න ඕන කරුණු ගණනාවක් ඉෂ්ට උනාට පස්සේ තමයි සෙන්ෂන් රිලීෆ් එකක් ගැන කතා වෙන්නේ. ඉතින් ඔවුන් උත්සාහ කරනවා ඩොලර් බිලියන් 12ක් විතර මේ සෙන්ෂන් රිලීෆ් එකක් ගන්න. විශේෂයෙන්ම වෙනත් රටවල් මාර්ගයෙන් ඔය කටා පැත්තෙන් උත්සාහ කර නමුත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔය ෆ්‍රීස් කරපු ඇසෙට්ස් ඒවා කිසිමක් රිලීස් වෙන්නේ නැහැ. ඉතින් ඔය කටකතා වලට අහු වෙන්න එපා. ඉතින් ගේ අයතුල්ලගේ මේ හික්මීම නේද? සැබෑ හික්මීම සැබෑ කැපවීම මත තමයි මේ අවසන් අවස්ථාව හිමි වෙන්නේ. ඉතින් මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ මේ මයින්ස් ඩ්‍රොප් කරලා සැබෑ හික්මීම කැපවීම පෙන්වන්න බෑ නේද? ඒවත් ත්‍රස්තවාදී වැඩ. කුවේට් වලට බහරේන් වලට මිසයිල්ස් ගහලා හික්මීම කැපවීම පෙන්වන්න බෑ. ඒවත් ත්‍රස්තවාදී වැඩ. කමර්ෂල් වෙසල්ස් වලට ඩ්‍රෝන්ස් යවලා ඒ ඩ්‍රෝන්ස් වලින් ඒවා ඉන්න මේ සිවිල් කාර්ය මණ්ඩල මරලා දාලා එහෙම නැත්නම් ඔවුන්ට තුවාල සිදු කරලා හික්මීම කැපවීම පෙන්වන්න බෑ. රයිට්? තොල් දෙකකුත් නැතුව කකුලකුත් නැතුව මුහුණ විකෘති වෙලා ඉන්න මේ ගේ අයතුල්ලට අන්තිමට ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරගන්න වෙන්නේ නැහැ නේද? ඉතින් හික්මීම කැපවීම නැති වුණොත් ඉතින් මම නම් විශ්වාස කරන්නේ මේ
මේකේ තව එක ඇටැක් රවුන්් එකක් යන්න අවශ්‍යයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඊට පස්සේ ගොඩක් දේවල් ළඟට නවා ගන්න පුළුවන්. දැන් මේකේ යම් කිසි ආකාරයක මෙයාලා මේ ඉලාස්ටික් එකක් බවට මේක පත් කරගෙන තිබෙනවා. ඉතින් මේ ත්‍රස්ස රෙජිම් එක කරන්නේ මේක කල් මරන වැඩේ. ඉතින් මේක වහා නතර කරන්න ඕනේ. ඉතින් ඇටැක් එක රවුන්ඩ් එකක් ගිහිල්ලා ආවනම් ඇත්තටම මේක මීට වඩා ළඟ නවා ගන්න හැකියාව තියෙනවා. ඉතින් බොහෝ ඇමරිකානු හිටපු හමුදා ජේෂ්ඨ නිලධාරීනුත් කියන්නේ මේ කතාව මේ ජොබ් එක අවසන් කරන්න ඕන මේ ෆිනිෂ් ද ජොබ්. ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයාට බලපෑමක් කරනවා දැඩි බලපෑමක්. ඉතින් මේ ගේ අයතුල්ලට ඒ වගේම ඔය ඉන්න වහීදි ගලිබාෆ්ට තේරෙන භාෂාවක් තියෙනවා. ඉතින් උන්ටත් ඒ තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕන. උන්ට ගොඩක් වෙලාවට සාකච්ඡාව තේරෙන භාෂාවක් නෙමෙයි ඩිප්ලොමසි තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඒක දන්නවා අපිට ශ්‍රී ලංකාවේ ගත්තත් ලංකාවේ පැත්තෙනොත් උදාහරණ තියෙනවානේ. ඔය ප්‍රභාකරන්ට LTT ත්‍රස්තවාදයට තේරෙන භාෂාව උනේ මොකක්ද අවසානයේ නේද? ඒ තේරෙන භාෂාවෙන් තමයි ප්‍රභාකරන්ට කතා කරේ. ඉතින් මේ ගේ අයතුල්ලලටත් ඉතින් ත්‍රස්තවාදීන්නේ මේගොල්ලෝ රයිට්? වහීදි ගලිබාෆ් මේ ඔක්කොම සෙට් එකම නේද? මෙයාලට තව එකපාරක් තේරෙන භාෂාවෙන් කතා කරොත් මං හිතන්නේ මේක මීට වඩා යමක් නෙලා ගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් මේ ගැන හිටපු ඇමරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පවා මේ කියන මේ ජොබ් එක ඉවර කරන්න ඕනේ. මේක ඇදගෙන යන එක මේක ඉලාස්ටික් කරන එක තේරුමක් නැති වැඩක්. අපි බලමු දැන් මේ සාම් මාවතේ තිබෙන මේ ශුද්‍ර යුද්ධය මේ අවසන් නිනිමක් කරා ට්‍රම්ප් ජනාධිපතිවරයා අරගෙන යයිද කියන එක. ඉතින් මේක තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ. ඉතින් මේ පසුගියදා මේ වයිට් හවුස් එකේදී තිබුණා කැබිනට් මීටින් එකදී මේකෙදී ජර්නලිස්ට් කෙනෙක් අහනවා ඔය මේ එන්රිච් කරපු යුරේනියම් තියෙනවනේ කිලෝ 450 460ක්. ඉතින් දැන් මේක ඇමරිකාවට ලබා දෙන්න කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් මේක මේ ජාත්‍යන්තර මේ පරමාණු බලශක්ති ආයතනයේ මැදිහත් වීමත් එක්ක මේක ඉරානයේදීම විනාශ කරන්න ඕන. ලබා දෙන්න ඕන ඇමරිකාවට. එහෙම නැත්නම් ඉරානයේදී විනාශ කරන්න. ඉතින් පහුගිය කාලේ කතා වුණා තවත් මේක මේ චීනයට දෙන්න රුසියාවට දෙන්න කියලා. ඉතින් මේක ජනමාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන්. මෙහෙම ඉරානයට හෝ ඉරානය එහෙම නැත්නම් මේක චීනයට හෝ රුසියාවට දෙන්න ඔබ එකඟද කියලා. ට්‍රම්ප් ජනාධිපතිවරයා පැහැදිලිව කියනවා මම ඒකට කිසිම එකඟතාවයක් හෝ අනුකූලත්වයක් දක්වන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු ඒකට කම්ෆර්ටබල් නැහැ කියලා. අපි අහමු ඒ කෙටි සංවාදය. Would you be comfortable with Russia or China taking their stockpile of highly enriched uranium and have they offered to do that? No, I wouldn't be comfortable. ඉතින් දැන් අපිට පේන දෙයක් තමයි මේ ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ වගේම මේ ට්‍රම්ප් පරිපාලනයේ විශාල ඉවසීමකින් කටයුතු කරනවා මේ කාලේ. ඉතින් රාජතාන්ත්‍රිකව දැඩි බලපෑමක් එක්ක තමයි මේක යන්නේ. ඉතින් මේක කිසිම ඇමරිකානු ජනාධිපතිවරයෙකුට ඉතිහාසයේ කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි. මේ ආකාරයෙන් බලපෑමක් මේ ඉරාන ත්‍රස්ස රෙජිමයට හිටපු කිසිදු මේ අවුරුදු 47 ඇතුළේ හිටපු කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට කරන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කරන්නේ. රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයත් ඒ වගේම බලපෑමත් මේ ලෙවරේජ් එක. මොකද ඉරාන ත්‍රස් රෙජිමේට දැන් නාවික හමුදාවක් නැහැනේ නේද? හිටපු නාවික හමුදාව ඔක්කොම මූද යට ඉන්නේ නේද? ගුවන් හමුදාවක් නැහැ නේද? එයාර් ඩිෆෙන්ස් සිස්ටම්ස් සෑහෙන දුරට විනාශයි නේද? රේඩාර් සිස්ටම්ස් නැහැ. ඉතින් එයාලගේ අනසහ පාලනය නැහැ. හිටපු මේ නායකත්වය නේද? කමේනිගේ ඉඳලා විශාල නායකත්වයක් ඉන්නේ දැන් කාත් එක්කද 72ත් එක්ක ඉන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන. ඉතින් මේ වගේ විශාල යුදමය වශයෙන් ලෙවරේජ් එකකුත්. ඒ වගේම දැන් ආර්ථිකමය වශයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ එයාලා දැන් ඉන්නේ අන්තිම කොනේ ඉන්නේ බෙල්ල පාගගෙන ඉන්නේ මේ ඉකොනොමික් ෆියුරි එකත් එක්ක ඉරානයේ ත්‍රස් රෙජිමේ බෙල්ල පාගගෙන ඉන්නේ. ඉතින් මේක උන්ගේ අවසන් හුස්ම යන ළඟයි ආර්ථිකමය වශයෙන්. ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ කරන්නේ මෙන්න මේ වැඩේ. ඉතින් මේ හුස්ම යන්න ඔන්න මෙන්න තියලා මේ ත්‍රස් රෙජිමය ඇමරිකාවේ කරුණු වලට එකඟ කරවා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඇත්තට මේක ඇමරිකාවේ කරුණු වලට කියලා කිව්වට ඇත්තට මේක ලෝකයටම බලපානවා මේක. ඉරාන ත්‍රස්ස රජීමය මේ ත්‍රස්වාදී වැඩෙන් ඉවත් කරොතින් මේ නියුක්ලිය එහෙම නැත්නම් මේ වගේ න්‍යෂ්ටික බෝම්බයක් ලබා ගන්න එකෙන් ඉවත් කරොතින් ඒක ලෝක සාමයටම හොඳ දෙයක් නේ රයිට්. ඉතින් ඔය ලෙෆ්ට් ලූනටික්ස්ලාට මේවා තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. මොකද උන් ඉන්නේ අර වෙනම කොටු වෙලානේ ඉන්නේ. ඉතින් ඒ වගේම මැද පෙරදිග කලාපයටම හොඳයි නේද? ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේක උත්සාහ කරන්නේ මට පේන විදියට මේ තත්ත්වයට අරගෙන එන්න ඔවුන්ව ගෙල සිර කරලා තියෙන්නේ මේ ආර්ථිකම වශයෙන් යුදමය වශයෙන්ුත් එහෙමයි. ඔවුන්ගේ අනසහ පාලනයක් නැහැ. ඔවුන්ගේ හමුදාවන් සම්පූර්ණ විනාශ වෙලා තිබෙන්නේ බොහොමයක්. ඉතින් නවුන් දැන් ඔවුන් උත්සාහ කරනවා මිසයිල් කිහිපයක් ඔවුන් සතුව තව තිබෙනවා. ඉතින් මේ කලාපයේ රටවලට පහර දීලා ඔවුන් උත්සාහ කරනවා ලෙවරේජ් එකක් පෙන්වන්න. නමුත් ඒක
තාවකාලිකයි. ඉතින් මේක පටන් ගත්තොත් පෙළපාලි එහෙම නැත්නම් පෙරහැර පටන් ගත්තොත් ඉතින් ඔවුන් දවසක් දෙකක් නටාවි. ඉතින් පස්සේ ඉතින් නටන්න වෙන්නේ නැහැ. මොකද දිගටම මේ වැඩේ ඉවරයක් වෙනකන් ප්‍රහාර එල්ල වෙන නිසා. ඉතින් ඒක ඔවුන් දන්නවා. ඉතින් අනිත් කාරණේ විදිහට ගත්තොත් ගොඩක් දෙනෙක් අහලත් තිබුණා මේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇයි මේක කරන්නේ මෙච්චර මේක ඇදගෙන යන්නේ කියලා. ඉතින් ඔහු අපි දන්නවා ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන හොඳ මේ ඩීල් මේකර් කෙනෙක්, ඒ වගේම හොඳ ක්ලෝසර් කෙනෙක්, රයිට්. ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් ගත්තමත්, ඔහු කරලා තියෙන දේවල් සම්බන්ධයෙන් ගත්තමත් ඉතින් මේ ලෝක ඉතිහාසයේ කනපිට හරවන තීරණයක් තමයි ඉතින් මේක ඔහු පුල් ඔෆ් කරොත් මේ ඉරානය සම්බන්ධයෙන් ඉරාන ත්‍රස්ස රෙජීමය මේ ධන නමන තත්ත්වයට ගෙනාවොතින් ඉතින් ඒක ලෝකයටම හොඳයි. එහෙමුණු ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ලෝක ඉතිහාසයේ අනන්තවත් වාරයක් කියවෙයි. මොකද මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ඉරාන ත්‍රස්ස රෙජීමය මේ ආකාරයෙන් මේ මට්ටමට පත් කරන එක. ඒ වගේම මේ එහෙම නැති වුණොත් මොකද සිද්ධ වෙන්නේ? ඉතින් හැමෝම දන්නවා ඉතින් ක්‍රම දෙකයි තියෙන්නේ. ඉතින් ඒක ලෝකයේ ඕනම තත්වයක කලාපයක අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉතිහාසෙත් තියෙනවා. දැන් ප්‍රභාකරන් සම්බන්ධයෙන් සාම මාවත කතා කරන්නේ තිම්පු සාකච්ඡා ඉඳලා නේද? අන්තිමට ස්විට්සර්ලන්ඩ් මේ පැත්ත වෙනකම්. ඉතින් අන්තිමට ප්‍රභාකරන්ට තේරෙන භාෂාව උනේ ඌට තේරෙන භාෂාව යුද්ධය. ඉතින් මේ භාෂාවෙන් කතා කරා. ඉතින් මේ ත්‍රස්වාදීන්ටත් මේ අයතුල්ලා එහෙම නැත්නම් මේ ඉරාන ත්‍රස්ස රෙජීමයටත් මේකයි. ඔවුන්ට තේරෙන භාෂාව මේ සාමය රාජතන්ත්‍රික භාවය නෙමෙයි. ඔවුන්ගේ තියෙන කපටි උපායන් මේක ඇදගෙන යන වැඩේ තියෙන්නේ. ඔවුන් කිසිම විදියකට අපි කියන්නේ මේ ඩීල් එකේදී අර මේගොල්ලෝ මේ කිසිම අවංකභාවයක් පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් මේකේ අවශ්‍යතාවයක් නැහැ ඔවුන්ට. ඔවුන්ට ඕන බලය රැඳිලින්න විතරයි රෙජීමයක් විදියට. එහෙම නැත්නම් ඉරාන ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන ඔවුන්ට හැඟීමක් නැහැ නේ. ඉතින් හැඟීමක් තියෙනවා නම් Tamanගේ මිනිස්සු 45000ක් මරලා දායිද නේද? ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මේ කතාව. ඉතින් මේක වහන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ නේද? ඉතින් ඒ වගේම ඉතින් මේ අනිත් අතට ඉතින් මේ සම්පූර්ණයෙන් කොහොමද වෙනත් ත්‍රස්වාදී කණ්ඩායම් පහක් විතර පෝෂණය කරන්නේ නේද? හිස්බුල්ලා ඉන්නවා, මේ හමාස් ඉන්නවා, හූති ඉන්නවා, ෂියා ඉන්නවා නේද? ඉතින් මේ වගේ කණ්ඩායම් මේ පහක් විතර පෝෂණය කරනවා නේද? අවි ආයුධ දෙනවා, මුදල් දෙනවා, රයිට්? ඩොලර් මිලියන් ගණන් මේ ත්‍රස් රෙජීමය මේ ඉන්ධන අපනයනය කරලා හම්බෙන මුදල් මේවට පාවිච්චි කරන්නේ. ඉරාන ජනතාවට මේ වතුර ප්‍රශ්නයක් තියෙනවා ලොකු නේද? ඒ වගේම උන්ට මේ තරම් ඔවුන්ගේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ අන්තර්ජාලය නතර කරලා තියෙන්නේ. ඉතින් මේ ජනතාව ගැන හිතන රෙජිම් එකක්ද මේක නේද? ඔගොල්ලෝ දන්නවනේ රටක පාලනයක්ද මේක තියෙන්නේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙවෙයි නේද? මේ ඉස්ලාමී අයිඩියොලොජි එක තියෙන ජිහාඩ් කරණයට ලක් වෙච්ච නේද? මේක මිනිමරු ත්‍රස්ස පාලනයක් නේ රයිට්? ඉතින් මේගොල්ලොන්ගේ මේ ආගමික නිකායේ තියෙන නීති රීති දැන් ඔයගොල්ලෝ දන්නවනේ නේද? කුඩා දරුවන්ව දූෂණය කරන්න පුළුවන් නේද? මේ වගේ මනස විකෘති වෙච්ච මේ පූජකයෝ රැලක් නේ මෙතන ඉන්නේ නේද? ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවා. ඉතින් මේකට අනුගත වෙන්න, මේකට අනුකූලත්වය දක්වන්න කිසියම් මේ මට නම් හිතාගන්න මේ බෞද්ධ එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය. දැන් මමත් බෞද්ධ කෙනෙක්නේ. බෞද්ධ දර්ශනය අදහන කෙනෙක් එහෙම නැත්නම් ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් අනුමත කරන්නේ? රයිට්? දැන් මේ වගේ පාලනයක්, මේ වගේ පාලකයන් ත්‍රස්ස රෙජීමයක් රයිට්? ඉතින් මේ කාන්තාවන් සම්බන්ධයෙන් උන් දරන මතය, කුඩා දරුවන් සම්බන්ධයෙන් උන් දරන මතය නේද? එක බැලුවම බුදුන් වහන්සේගේ, එතකොට ජේසුස් වහන්සේගේ ඒ ධර්මයන්ට ගැලපෙනවද? රයිට්? ලෝකේ ත්‍රස්වාදීන් 10ක් ගත්තොත් 10න් වැඩි පිරිසක් කවුද? රයිට්? මෙන්න මේ අන්තවාදී ඉස්ලාමික කොටසනේ. ඕකනේ ඇත්ත. ඉතින් ඕක අපිට වෙනස් විදියකට මාධ්‍ය මගින් අපිට ප්‍රොපගැන්ඩා කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නව නේද? රයිට්? කොච්චර ප්‍රොපගැන්ඩා කරලා අයතුල්ලා ගෙනල්ලා පෙන්නුවත් ඉස්සරහට අපි දන්නවා කවුද අයතුල්ලා කියන්නේ නේද? අපි දන්නවා කවුද මොච්ටාබා කියන්නේ. ඒගොල්ලෝ කොතනද ඉන්නේ නේද? ඒගොල්ලොන්ගේ මොනවද කරලා තියෙන්නේ මේ අවුරුදු 47? නැත්නම් ඉරානයේ කොහොමද ඉන්න පුළුවන්ද? අද සෞදි අරාබිය අනිත් රටවල් මේ තෙල් සම්පතත් එක්ක ඉන්න තැනත් එක්ක ඉරානයේ කොතනද ඉන්නේ? ඉරානයේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලොන්ගේ රියාල් එකට, ඒගොල්ලොන්ගේ මේ යාලගේ මේ මුදල් ඒකකට මොකද වෙලා තියෙන්නේ? රයිට්? ඉතින් මේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි කොටසක් ඉන්නවනේ නේද? ඔවුන්ට ආවඩන කොටසක් ඉන්නවනේ. ඉතින් මේක ඇවිල්ලා ප්‍රොපගැන්ඩා රයිට්? රයිට්? ඒක sick people, totally sick people රයිට්? මේක තේරුම් ගන්න. ඉතින් අපි මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ ඒකයි
මේ යථාර්ථය යම් කාලයකදී ඕක අන්ධ වෙලා තියෙන්නේ. right? ඕකේ බැහැලා ඉන්නේ ඔය left lunatic CCP puppet media. විශේෂයෙන්ම මේ මම අර ෂෙයා කරලා තියෙන CNN, BBC, right? ඔය DW, right? France 24, ඔය international media. එතකොට මේ ABC, NBC, CBS, right? NPR, right? ඔය ලංකාවෙත් ඔයගොල්ලෝ දන්නවා ඉන්න මීඩියාස් ටික කොහෙද ඉන්නේ කියලා. එතකොට YouTubers නේද? ගොඩක් මේ left lunatics. ඉතින් මේක තමයි වහගෙන ඉන්නේ. ඒක ප්‍රොපගැන්ඩා එක. ඉතින් මේක නිරාවරණය වෙනවා මේ ත්‍රස්ස රෙජිම් එක පෙරලිච්ච ගමන් ඇත්ත නිදහස ඉරානයට ආවට පස්සේ අපි මොකක් පස්සේද දුවලා තියෙන්නේ? කවුරු වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ? ඉතින් ගොඩක් වෙලාවට කතාවල මේකේ වෙනත් ප්‍රොපගැන්ඩා අපි දාන CCP කතා මේවා තමයි මේ ප්‍රොපගැන්ඩා වලට මේ පම්ප් කරන්නේ. ඉතින් අපි කාලේ ඉස්සරහදී අපිට ඒවා තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් බොහොමයක් දෙනෙක් ඉන්නවා අපිත් එක්ක මේ මතය දරන එහෙම නැත්නම් මේක තේරුම් ගනිපු. ඉතින් ඔගොල්ලෝ හැම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම අපි උත්සාහ කරනවා මේ අනිත් අයටත් මේ ඇත්ත තේරුම් කරන්න. ඉතින් ඇමරිකාවත් එක්ක පෞද්ගලික තරහක් තියෙන එක වෙනම දෙයක්. නමුත් ත්‍රස්තවාදය අනුමත කරන්න පුළුවන්ද? ත්‍රස්තවාදී වැඩ. right? ඉතින් ඔය left lunaticsලා ඔගොල්ලෝ දන්නවා ඒගොල්ලොන්ගේ ආර්ථිකය ඔක්කොම ගැට ගැහිලා තියෙන ඉරානයත් එක්කද චීනයත් එක්කද නෑ. ඒගොල්ලෝ කොයි ආකාරයෙන් ප්‍රොපගැන්ඩා කරත් එයාලගේ ආර්ථිකය ගැට ගැහිලා තියෙන්නේ ඇමරිකාවත් එක්ක. හිස මුදුනේ සිට දෙපතුල දක්වා නේද? ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්නේ වගේ අයගේ. ඔයගොල්ලෝ මොනවද ඔයගොල්ලෝ කෑ ගැහුවත් කොහෙද ඔයගොල්ලෝගේ ආර්ථිකය තියෙන්නේ? නේද? ඉතින් අන්න ඒකයි. අපි කතා කරන්නේ යථාර්ථය, ඇත්ත, ඒ වගේම අපි දකින දේ. අපි එදත් කිව්වා ඔය ලංකාවේ අවසන් සටනේ යද්දී ගොඩක් දෙනෙක් කිව්වේ සාම්මාවතේ යන්න කියලානේ නේද? මේක ගහලා ඉවර කරන්න බෑ මේක කතා කරලා. අපි ඒ දවස්වලත් හිටියේ නෑ මේක ගහලා ඉවර කරන්න ඕන කියලා. ඉතින් අපි දැකපු දේ යථාර්ථයේ ආකාරයෙන්ම ඉෂ්ට කරා. ඉතින් ඒක නිසා තමයි උගොල්ලෝන්ද ප්‍රභාකරන් මේ රණවිරු මේවා පවත්වලා නේද? ඉතින් මේ රණවිරුවන් සම්බන්ධයෙන් අගය කිරීමක් කරන්නේ. ඒගොල්ලෝ කරපු කාර්යභාරය. නේද? ඉතින් මේකත් ඒ වගේ වැඩක් තමයි මේ. මැද පෙරදිග කලාපෙත් තියෙන ඒ වගේ තත්ත්වයක් තමයි. මේක බොහෝ දෙනෙකුට පේන්නේ නැහැ. ඔය left lunatics වලට පේන්නේ නැහැ. right? ඉතින් මේක ඇමරිකාව ඇතුළෙත් විශේෂයෙන්ම ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ මේක දරුවටම තියෙනවා. ඉතින් බෝඩර්ස් ඇරලා දාලා ත්‍රස්තවාදීන් ඇතුළට අරගෙන right? ඉතින් කියන්න බෑ ඉතින් ඉස්සරහට මේ තියෙන තත්ත්වයන් එක්ක කොයි වගේ ආරක්ෂිත ක්‍රමවේදයන් වලට ඇමරිකාවට ඒ වගේම යුරෝපයට අපි යුරෝපය ගැන කිව්වා ප්‍රංශය ගැන ගොඩක් දෙනෙක් මේ ප්‍රංශය ගැනත් අපෙන් අහලා තියුණා. ඉතින් ප්‍රංශය අපි කිව්වා එමානුවෙල් මැක්‍රෝන් සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ නේද? එතකොට කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ right? මේ ඉස්ලාමීය අන්තවාදීන්ට රටේ ප්‍රධාන තැන් එන්න ඒක තමයි මේ ඔවුන්ගේ මේ ජිහාඩ් ක්ලොක් එක. මම ඒක කලින්ම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් මේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ right? ඉතින් අපි බලමු. ඉතින් මේ ඉරාන ත්‍රස්ත රෙජිමේ අවසානයක් අනිවාර්යෙන් දකින්න අවශ්‍යයි. ලෝක සාමයට, මැද පෙරදිග සාමයට right? ඕගොල්ලන්ට තෙල් මිල right? තෙල් අඩුවෙන් ලබා ගන්න නේද? ඉරානය මේ හොර මිලට එහෙම නැත්නම් මේ සෙන්ෂන් කරපු මිලට චීනට තෙල් දෙන්නේ නැතුව වෙළඳ පොළට නිදහසේ මාකට් වැලියු එකට මාකට් ප්‍රයිස් එකට තෙල් ටික ආවොතින් ඒ ඔයිල් ප්‍රමාණය ඉන්ධන මිල අඩු වෙනවා. සැපයුම් වැඩි වෙද්දි නේද? සැපයුම් වැඩි වෙද්දි මිල අඩු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපිට ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රස්ත රෙජිම් එකකට ආවඩලා නේද? ඔවුන්ව උත්කර්ෂයට නංවලා මොකද්ද පෙන්වන්න හදන්නේ? right? ඔවුන්ගේ ආගමික උන්මාදයට එකඟද? ඔවුන් කුඩා දරුවන් දූෂණය කිරීමට එකඟද? නේද? ඔවුන් මේ විශේෂම කාන්තාවන් සම්බන්ධයෙන් right? මුස්ලිම් මේ කියන්නේ මේ ජිහාඩ් එහෙම නැත්නම් ආගමික උන්මාදයේ සිටින මේ අයට වෙනත් ආගම්වල කාන්තාවන් දූෂණය කිරීම පවක් නෙමෙයි. ඉතින් මේ ඔවුන්ගේ පොත්පත්වල තියෙන දේවල් මේවා. right? මහා අයතුල්ලා ලියපු දේවල්. ඉතින් මේ බුද්ධ ආගමේ පිරිස ලංකාවේ වැඩි වශයෙන් ඉන්නේ බුද්ධ ආගමේ. ඔයගොල්ලෝ අනුමත කරනවද මේවා? right? ඉතින් මේ අයතුල්ලා වෙනුවෙන් right? ඉතින් මේ මොස්ටාබා වෙනුවෙන් මේ ගේ අයතුල්ලා වෙනුවෙන් පෙනී සිටින අයට right? අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී ඇස් ඇරේවි. නමුත් ඇස් කොහොමත් ඇරෙනවා ඔය ත්‍රස්ත රෙජිමේ අවසානයත් එක්ක. ඒක අනිවාර්යයක්. ඉතින් ඒක ලෝක සාමය වෙනුවෙන් අපි කරන ප්‍රාර්ථනාවක් right? ඉතින් මේ කාරණා ටික තමයි අපිට කතා කරන්න තිබුණේ. ඉතින් බොහෝ දෙනෙක් අදහසුත් එවලා තිබුණේ. ඉතින් මම මේ සියලුම අදහස් කැටි කරලා තමයි ඔයගොල්ලොත් එක්ක අද කතා කරේ. ඉතින්
මම හිතනවා ඔයගොල්ලන්ට මේ තත්ත්වය අද පැහැදිලි ඇති කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ නැවතත් හමු වෙන්න මේ අලුත් වෙන තත්ත්වයන් එක්ක. ඉතින් channel එක sub කරලා තියාගන්න. ඉතින් අපි විශේෂ වැඩසටහන් පෙළකුත් ඔයගොල්ලන්ට සූදානම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බැලුවා නම් මම කලින් වීඩියෝ එක අපි පෙන්නුවා මේ Blue Angels ලගේ වැඩසටහනක්. ඉතින් තවත් ඒ වගේම තවත් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අපි ලෑස්ති කරලා තිබෙනවා ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් යෝජනා අපිට කියන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක sub කරන්න. community post වලත් මම විශේෂ තොරතුරු දානවා. ඉතින් ඒවත් එක්කත් ඔයගොල්ලෝ engage වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ Facebook එක ශානක ඩිසිල්වා. ඉතින් ඒකත් follow කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මගේ හැරෙන updates ඔයගොල්ලන්ට ඒ හරහා catch up කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much.